එන්නකෝ අපි රීඩින් එකක් දාලා බලමු. ඔයා මේ වෙලාවේ ඉන්න තත්ත්වය මොකක්ද කියලා. එන්නකෝ අපි බලමු ඔයා සතුටින්ද දුකින්ද ඔයා ප්‍රශ්නකද ඉන්නේ. එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ හොඳින්ද ඉන්නේ කියලා අපි බලමුකෝ. හරි. ඔයා මේ වෙලාවේ ඔයාට විසඳ ගන්නවත් බැරි ප්‍රශ්නක හිර වෙලා ඉන්නව නේද? ඔයා එහෙම නැත්නම් ඔයාගේ ෆෑ එකේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ජීවිතේ ඔයාගේ ජොබ් එකේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඔයා අසනීප තත්ත්වයක ඉන්නේ. ඔයා ලොකු මෙන්ටලි ස්ට්‍රෙස් එකක මේ වෙලාවේ ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයා හිතනවා මේ ප්‍රශ්නෙන් ඔයාට එළියට එන්න බැහැයි කියලා. ඒ වගේම ඔයා මේ ප්‍රශ්න කාටවත් කියන්නත් කැමැත්තක් නැති. ඒ කියනවා මේ ප්‍රශ්නේ කාටවත් කතා කරන්න කැමති නැති වෙලාවෙ ඉන්න පුළුවන් මේ වෙලාවේ. නමුත් ඔයාට මේ ප්‍රශ්නෙන් ඉක්මනින්ම එළියට එන්න නම් අපි ළඟම ඉන්න කෙනත් එක්ක මේ ප්‍රශ්නේ ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ගේ එක්ක මේ ප්‍රශ්න කතා කරනවා හෝ එහෙම නැත්නම් ඔයාට හොඳ ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් කෙනෙක්ගෙන් ඔයා ඇඩ්වයිස් එකක් ගන්න එක තමයි මේ වෙලාවේ ඔයා කරන්න ඕන හොඳම දේ. එන්නකෝ ඊගාව කාඩ් එකෙන් බලමු අපි ඊගාවට ඔයා මේ ප්‍රශ්නේ මොකක්ද ගත යුතු හොඳම පියවර මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න කියලා. එන්නකෝ අපි බලමු. හරි ඔයාට ඔන්නේ දෙන ඇඩ්වයිස් එක තමයි ඔයා මේ වෙලාවේ රැදවල් නැතුව ඔයා මෙන්ටලි ස්ට්‍රෙස් වෙලා ඔයා ගොඩක් කණ්ඩනවා. ඔයා ගොඩක් සෆර් කරනවා මේ ප්‍රශ්නෙත් එක්ක. ඔයාට රැට නිින්ද යන්නෙත් නෑ නේද? ඔයා මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩාක් කෙලිලා ඉන්නවා නේද? සමහර වෙලාවලදී ඔයාට මේ ප්‍රශ්න ටික කෙලිලා ඉනවා වැඩිකම නිසාම ඔයා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඔයාට ඊට පස්සේ ට්‍රීට්මන්ට් ගන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි වුණාම ඉතින් මට ඔයාට දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එක මේ ප්‍රශ්නෙන් ඉක්මනින්ම විසඳුමක් ඔයාට හම්බ වෙනවා. ඒ නිසා ඕනවටත් වැඩි ප්‍රශ්නෙත් එක්ක එලිලා නැතුව පුළුවන් තරම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. එන්නකෝ අපි රීඩින් එකක් දාලා බලමු. ඔයා මේ වෙලාවේ ඉන්න තත්ත්වය මොකක්ද කියලා. එන්නකෝ අපි බලමු ඔයා සතුටින්ද දුකින්ද ඔයා ප්‍රශ්නකද ඉන්නේ. එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ හොඳින්ද ඉන්නේ කියලා අපි බලමුකෝ. හරි. ඔයා මේ වෙලාවේ ඔයාට විසඳ ගන්නවත් බැරි ප්‍රශ්නක හිර වෙලා ඉන්නව නේද? ඔයා එහෙම නැත්නම් ඔයාගේ ෆෑ එකේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ජීවිතේ ඔයාගේ ජොබ් එකේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඔයා අසනීප තත්ත්වයක ඉන්නේ. ඔයා ලොකු මෙන්ටලි ස්ට්‍රෙස් එකක මේ වෙලාවේ ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයා හිතනවා මේ ප්‍රශ්නෙන් ඔයාට එළියට එන්න බැහැයි කියලා. ඒ වගේම ඔයා මේ ප්‍රශ්න කාටවත් කියන්නත් කැමැත්තක් නැති. ඒ කියනවා මේ ප්‍රශ්නේ කාටවත් කතා කරන්න කැමති නැති වෙලාවෙ ඉන්න පුළුවන් මේ වෙලාවේ. නමුත් ඔයාට මේ ප්‍රශ්නෙන් ඉක්මනින්ම එළියට එන්න නම් අපි ළඟම ඉන්න කෙනත් එක්ක මේ ප්‍රශ්නේ ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ගේ එක්ක මේ ප්‍රශ්න කතා කරනවා හෝ එහෙම නැත්නම් ඔයාට හොඳ ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් කෙනෙක්ගෙන්